Agra, the last empress. මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්. එහෙවා මාලිගයේ වලතමා තිබූ සිරුරක විශේෂ ඇටසැකිල්ලක කොටස් හමු වී තිබෙනවා. අප විශේෂ වාර්තාකරු පාක් එහි රැඳී සිටිනවා. පාක් අපිට කියන්න මලසිරුරේ දියමන්ති මාලයක් තිබූ බවට පළවන වාර්තා සත්‍යක්ද? ඔව් නිවැරදි. ඒ ලීහිව් කදිරාජය විසින් තම බිරිඳ වූ අධිරාජිනියට දුන් ඉන්ද්‍රනීල මණිකක් ලැබූ මාලයක් බවයි වාර්තා වන්නේ. කැරට් 150 ඉන්ද්‍රනීල මාණික්‍ය සමග දියමන්ති 82ක් එම මාලය නිපදවීමට යොදාගෙන තිබෙනවා. අවසන් අධිරාජයා විසින් විවාහයට තිලනයක් ලෙස ලබා දීම සඳහා එම මාලය ප්‍රංශ ජාතික ස්වර්ණාභරණකරුවෙකුගෙන් මිලදීගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 2.2කට. එම මාලය පෙර අධිරාජනයකින් පසු ඊළඟ අධිරාජනයට ලැබී තිබෙනවා. සංචාරයේදී අප්‍රිකානු රටවල් සමග මම සාකච්ඡා කළා. කොරියානු යාත්‍රාවල සිටින පිරිස ගෙන්වා ගැනීමට. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට ඔවුන් සහතික වෙලා තියෙනවා මේ වන විට ඔවුන්ගේ අත්තරංගුවේ පසුවෙන් අපේ කපිතාන්වරු ඇතුළු නාවික බටයන් 23 දෙනාම මේ මාස අගදී අපගේ මව්බිම වෙතට බාර දීමට කටයුතු කරන බවට. මේ වගේ දුෂ්කර අවස්ථාවකදී ඔබතුමා සාකච්ඡාව හොඳින් කරගත්තා. ඒ වෙනුවට ඔබතුමා ඔවුන්ට මොනවද දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ? ඒ හැම කෙනෙක්ම වගේ කිසිම කරදරයකින් තොරව ආපසු ගෙන්වා ගන්නට ලැබීමයි ඒ සාකච්ඡාවල අරමුණ. ඒ රාජකීය පවුල ලැබූ විශාල ජයග්‍රහණයක්. හදිසියේ පැවැත් වූ රාජ්‍ය නායක සමුළුවක් නම් ඒක. අගමැතිතුමා වෙනුවට ඇයි අධිරාජ්‍යයි දෝවගර් අධිරාජිනියයි එකට සහභාගී වුණේ? අගමැතිතුමාටත් වැඩිය දෝවගර් අධිරාජිනියට දේශපාලන කටයුතු වලට බලපෑම් කරන්න පුළුවන්ලු. සමහරු මේක දෝවගර් අධිරාජිනියගේ රෙජිමයක් කියලාත් කියනවා. ඔබතුමා ගැන දන්නවද? අධිරාජිනියගේ රෙජිමයක්? රාජකීය පවුල දේශපාලනයට අතපොවන්නේ නැහැ. අගමැතිතුමා උතුමාණන්ට ගොඩක් මහන්සි පාඩයි. ප්‍රශ්නෝත්තර සැසිය මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය තොරතුරු සියල්ලම රාජකීය කාර්යාලයෙන් ලැබෙයි. මොකටද එහෙනම් මේක තිබ්බේ? වෙච්ච දේ නිසා අම්මගේ හිතේ දුනද? මමයි වැරද්ද කළේ. ඔබතුමා හුඟක් හොඳින් උත්තර දුන්නා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණේ අම්මා නිසා. ඔයාම ඉතින් මේ සංචාරය සැලසුම් කළේ. අපි මාලිගයට ගියාම මොකද්ද මුලින්ම කරන්න හිතාගෙන ඉන්නේ? මම මිස් මින්ට කිව්වා මගේ කාමරය අලුතෙන් සරසන්න කියලා. කොහොමද දන්නේ අලුත් වෙනුම?
මට දැන් ඒක බලන්න ඕනේ. අධිරාජ්‍යගේ කුටිය අලුතෙන් සරසන්න කිව්වා. අපි යමු. අනේ සමාවෙන්න මගේ අතින් එක වැටුණා. හරි කමක් නෑ ඉක්මන් කරන්න. ලස්සනට ඉන්න එපේ. ඕසනී කොහෙද? ස්ටේජ් එක ලයිට් ඔෆ් වුණා බලන්න. ඉහළ එක හදන්න ඉක්මනට. මොකටද ඒවට මට කතා කරන්නේ? මම මියුසිකල් ඇක්ට්‍රස් කෙනෙක්. අතුදව්කාරයෙක්. ඕසනී ඇයි? ස්ටේජ් එක ලයිට් එක හැදුවද? ඔව්. හොඳට අහගන්න ෂෝ එක හෙට ඉඳන් පටන් ගන්නවා හොඳට වැඩේ කරන්න ඕන. මේ ටික ගන්නකෝ. මේ ටිකත් ගන්න. ඔව් නාත මට වේවා දෙන්න. වෙන මොනවද පෝස්ටර්? යන ගමන් අලවගෙන යන්න. හරි මං කරන්න. ප්‍රධාන නිලියව කරන්න එපේ. ඔබතුමා මේකට කැමතිද? මම මේක හැදුවේ ඔබතුමාගේ කැමැත්ත හැටියට. තමුන් කොහොමද එතුමාගේ කැමැත්ත ගැන දන්නේ? එතුමා පාට ගැන බොහොම සංවේදී කෙනෙක්. මගේ අවසරයක් නැතුව ඔයා කොහොමද කාමරය වෙනස් කළේ? පේන විදිහට මිස් මින් මේ වැඩේ බොහොම හොඳටත් ඒ වගේම ගොඩක් ලස්සනටත් කරලා තියෙනවා. ඔබතුමාට මාත් එක්ක මේ ගැන කලින් කතා කරන්න තිබුණානේ. කලින් තිබ්බ විදිහට වෙනස් කරන්න. හොඳයි උත්තමාවියනි. උත්සවය ලෑස්ති කරලා තියෙන්නේ? ඔව් උතුමාණෙනි. මේ තියෙන්නේ ඔබතුමා එක්ක දිවා ආහාරය ගන්න ආරාධනා ලැබපු අයගේ විස්තර. මේ අවුරුද්දේ 3000කට වැඩි පිරිසක් අයදුම් කළා තියෙනවා. ඒගොල්ලන්ගෙන් 5 දෙනෙක් ගත්තා. ඔයා ඔය තෝරගත්ත අය රාජකීය පවුලට උදව් කරයි කියලා හිතනවද? එහෙමයි මැතිණියනි. ඔයා එක දෙයක් මතක තියාගන්න. මේක රාජකීය පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් විතරයි. අම්මට හොඳට මහන්සි වගේ ටිකක් විවේක ගත්තා නම් හොඳයි නේද? පුතා කිසිම විවේකයක් නැතුව එක දිගට වැඩ කරද්දී අම්මා කෙනෙක් කොහොමද එහෙම ගිහිල්ලා විවේක ගන්නෙ? හැමදේම හොඳින්ද කියලා මම බලන්න ඕනේනේ. එතකොටයි හිතට සහනයක් දැනෙන්නේ. කොදෙන්න. මිස් ජොයි. කවුරු හරි මගේ කාමරයට ආවද? පිරිසිදු කරන්න අය ඇරෙන්න ආවේ මිස් මින්නුරා විතරයි උත්තමාවියනි. එයා කිව්වා ඔබතුමිය කැමති මල් ගෙනාව කියලා. මින්නුරා? ඒ මායාකාරයට මොනවද ඕනේ? මට ආව බලන්න විතරයි ඕනේ. අල්ලගන්න බැයි කොට ඇතුළට යන්න. ළඟට කොමිට. කරන්නේ.
උඹලා හැමෝම මාව කේන්ති ගස්සනවා. වැඩකට නැති උන්. රාජකීය ආරක්ෂකයෝ අවශ්‍යයි. නිකන් කොරවක්ක පැටවුවා වගේනේ. අයදුම්කරුවාගේ බර කිලෝග්‍රෑම් 140ට අඩු විය යුතුයි. මොන පිස්සුවක්ද? ෂි. මෙහි ඉන්න මිනිස්සු කැමති කෙට්ටු පඟර නැට්ටන්ට විතරයි. අනේ ඉතින් මේ ඔයාට පාර බලාගෙන යන්න බැරිද? මොකද මන් දිහා වල හැද්දියා බලනවා වගේ බලන්නේ? එහෙම නෑ.